සියල්ලටම වඩා මහගුම සම්පත වන්නේ අපේ රටේ මානව සම්පත. නිසා අපේ රට ගොඩනැගීම සඳහා තිර අධිෂ්ඨානයකට අපි එනවා නම් අපේ මානව සම්පත ලෝකේ ඕනෑම දියුණු ජාතියක් සමග උරින් උර ගැටි සෑමතින්ම සම්පූර්ණ වූ මානව සම්පත බවට පරිවර්තනය කළ යුතුයි. නොදැනුවත්කම වෙනුවට දැනුම, පැරණි අගතීන් වෙනුවට ප්‍රගතිය, බෙදීම වෙනුවට සමගිය පෙරදරි කරගත්තු නව මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. විශේෂයෙන් මෙහිදී කලාව, සාහිත්‍ය, අපේ ඉතිහාසය, ඒ වගේම නව තාක්ෂණය, අධ්‍යාපනය මේ මානව සම්පත දියුණු කිරීමේදී වැදගත් කාර්යභාරයක් සුළන බව අප කවුරුත් දන්නවා. එසේනම් අපිට අපේ රටේ දියුණු මානව සම්පතක් ගොඩනගන්න කුමකින්ද? දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණය ඒකාබද්ධ කර ගැනීමෙන් අනුමුද මානව සම්පතක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ නිර්මාණය කරන්න නම් අපි අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාලතම පරිවර්තනීය යුගයක් අපි ආරම්භ කළ යුතුයි. අපි ඒ සඳහා සූදානම්. පැරණි අගති මොනතරම් ප්‍රමාණයට එම නව මිනිසෙක් ගොඩනැගීම සඳහා දරන ප්‍රයත්නයට බාධා කරනවා නම් ඒ සියල්ලට එරෙහිව නව දැනුම, නව තාක්ෂණය, නව මානවය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන පරිවර්තනීය කාර්යභාරය ඉටු කරන්න අප සූදානම්. ඒ සඳහා මේ රටේ පොදු ජනයාගේ සහාය ලැබෙන බව මා විශ්වාස කරනවා.